අද වෙද්දී ලංකාවේ ඇතුලේ බයිපාස් එකක් කරගත්න ලක්ෂයක් යනවා මේ නයිවීතික නැහැ බෙහෙත් ටික නැහැ. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මෙහෙම කතා කරන තැනක් බවට පත්වීම ගැන අපි සතුටු වෙනවා. මොකද ලැබ් එකකින් ටෙස්ට් කරලා ගන්න ලැබ් එකේ ගුණාත්මක භාවය ගැන තමයි අද අපි කතා කරන්නේ. නමුත් අපිට මේ පාර්ලිමේන්තුවේ හිටව මිනිස්සුම තමයි ලැබ් එකකින් නෙවෙයි කිසිම ටෙස්ට් එකක් කරන්න නැතුව ස්පෙෂල් පාත්‍රය එකක් හදලා බෙහෙත් නැති වතුර බෝතල් ලංකාවට ගෙන්නපු කට්ටිය හිටපු පාර්ලිමේන්තුවක්. ඒ වගේම මේ පාර්ලිමේන්තුව ඇතුලේ තමයි එහෙම ගෙන්නපු මිනිස්සු එහෙම ගෙන්නලා මිනිමරුවට පස්සේ දෝෂාභියෝගයවට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය අත්උස්සල් ඉවරලා ඒක අනුමත කරේ විශ්වාස භංගනාවම ඒක විශ්වාස භංගයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරලා ඉවරලා ඒක හරි කියලා අනුමත කරපු පාර්ලිමේන්තුවක්. එහෙම ඡන්දේ පාවිච්චි කරපු മന്ത്രിවරු අද ලොකු සංවර්ධනයක් ලබලා තිනවා. ඒක බොහොම ස්තුතියි. Emotional damage.